ලෝකයේ මෙතෙක් පහළ වූ ආගමික ශාස්ත්‍රූවරයාණන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූවරයාණන් වහන්සේ වන්නේ අප ගෞතම බුදුපියාණන් වහන්සේය. ජීවමාන බුදුපියාණන් වහන්සේව අද දැකබලා ගැනීමට නොහැකිවුවද උන්වහන්සේ උපත ලද ස්ථානය වූ ලුම්බිනිය බුද්ධත්වයට පත්වී වදාළ බුද්ධගයා පුදබිම පළමු ධර්මදේශනය පැවැත් වූ බරණැස ඉසිපතන මිගදා පින්බිම සහ පිරිනිවන් පා වදාළ කුසිනාරා නුවර පින්බිම යන සතර සංවේදනීය ස්ථානයන් අපමණ බුදු බැතියෙන් යුතුව වන්දනා කර ගැනීමට යමෙකුට අවස්ථාවක් ලැබුණොත් එය ජීවමාන බුදුපියාණන් වහන්සේ දැකීම හා සමාන බව තථාගතයන් වහන්සේගේ අනුශාසනාවයි. බුදුන් දැක නිවන් මඟ සකසා ගන්නට දඹදිව උතුම් බුද්ධ භූමියට ගොස් ඒ සතර සංවේදනීය ස්ථාන ඇතුළු බුදුපියාණන් වහන්සේගේ අමා දහම් දේශනා කරමින් වැඩ සිටි උතුම් පින්බිම් දෙනෙතින් දැක සැදැහැ සිතින් වන්දනා කර ගැනීමට අපටත් වාසනාව ලැබුණොත් සැනසුමක් නොමැති මේ සසර කතරින් එතර වන්නට අපහට ලැබෙන වටිනාම අවස්ථාවක් වනු ඇත. නිවන් මඟ අරඹන්නට දඹදිව උතුම් බුද්ධ භූමිය වන්දනා කර ගැනීමේ වාසනාව ලැබෙන්නේ අතලොස්සකට පමණි. එවන් වාසනාවක් ලද තවත් සැදැහැවතුන් පිරිසක් වන්දනා චාරිකාවට සහභාගී වූ උත්තම වන්දනා රූප පෙළහර දැක නිවී සැනසෙන්නට ඔබටත් මෙත්සිත පෙරදැරිව ආරාධනා කරන්නෙමු. සිල දැල්විලා සමිඳුරුව එළිය වී අනුරුව සිතින් මවා සැනසෙමින් වඳින්නම් පහන් සිල දැල්විලා සමිඳුරුව එළිය වී අනුරුව සිතින් මවා සැනසෙමින් වඳින්නම් පිදුමල් පාමුලේ සුවඳ හදවෙත එබේ උන්වහන්සේ ස්පර්ශ කරපු භූමි උන්වහන්සේ මේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා මේ භූමි ප්‍රදේශය ස්පර්ශ කරපු තැන ගමන් කරපු තැන සිල දැල්විලා සමිඳුරුව එළිය වී අනුරුව සිතින් මවා සැනසෙමින් වඳින්නම් බෝපත් සුලම් පොදින් ඔබ සෙවනේ සිසිලසයි නිවන් සිතිවිල්ලකින් හද නිවේ හිමියනේ පහන් සිල දැල්විලා සමිඳුරුව එළිය වී අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සැනසෙමින් වඳින්නම් සැනසෙමින් වඳින්නම් සැනසෙමින් වඳින්නම්
අපි දකින්න. පසේ නදි කොසල්මා රජතුමා රාජ්‍ය කරන සමයේදී ධනවත් පින්වත් ව්‍යාපාරික සිටුවරයෙක් සිටියා නමින් සුදත්ත. නිවන් දකින්නට පින් මදි වෙන්නට ඒකයි තවමත් සංසාරේ. නිවන් දකින්නට පින් මදි වෙන්නට ඒකයි තවමත් සංසාරේ. භගවතු ශාවක සංඝෝ විපටිපන්නෝ උතුම් සක්මන් මළුව. එහෙමනම් පින්නතුනි බුදු පියාණන් වහන්සේ දිනකට දෙවරක් සක්මන් කළා තියෙනවා. දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. බුදුහාමුදුරු අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. ඒවමේමයිතෝ දින්නම් වේදානං මුඛගප්පති. අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ. බුදුහාමුදුරු අපි දකින්නැති වකාලිකෝ ඒහිපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදි සබ්බෝ විඤ්ඤෝයේති. සවැත් නුවර අනාථ පින්ඩික සිටුවරයාගේ මාලිගාව අභියසට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වඳින්
වඳින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ හෙලිකල අප හෙළදීප තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණමුදේ විඳින් ඔබේ දම්සාදේ වඳින් වඳින් ඔබ පාදේ වජ්ජි ජනපදයේ ඒ අගනගරය වන විශාලා මහානුවර තමයි අපි දැන් ඔබ හැමදෙනාම මේ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවද හල මැනවි බුදු වන මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන්
මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන්න ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාහට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් වූදා මගේ ජීවය ඔබේ පාමුල පරගුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි හිමිගේ හඬින් අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවද හල මැනවි බුදුබන් මහා කරුණාවෙන් 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 වටවෝ පතක් සේ සුමුදු වැලි මළුවේ පැතිර ඉන්නට වරම් මට කොයිදෝ දුමිඳු පෙවනේ සිහිල් පවනේ නිසනහි රැඳී ඉන්නෙම් බෝධියෙන් වටබෝ පතක් සේ ධම්සප්පවතුන් සූත්‍රය මුල් කරගෙන හදපු විහාරයේ ධර්ම චක්‍රදින විහාරය. සැලෙන පූපත් සෙමිල් මුමුණන නියුරු බුදු ගුණ සරින් සැඟැහි දුමිඳු හෙවනේ සිහිල් පවනේ නිමිසනහි රැඳී ඉන්නෙම් බෝධියෙන්
වටවෝ පතක්සේ සුමුදු වැලි මළුවේ පැතිර ඉන්නට වරම් මට කොයි